විපක්ෂ නායකතුමාද? බොහොම ස්තුතියි. මං මේ පැත්තට පැන්නට හිත රිදුනා නම් සමා වෙන්න ඕනේ. නෑ විපක්ෂ නායකතුමා. මගේ පාක්ෂිකයෝ තමයි කිව්වේ පනින්නේ කියලා. ඔව් දන්නවනේ. නෑ. ආයෙත් එනවා. ආයෙත් පනිනවා මේ පැත්තට. හොඳයි. අයිබෝන්. තමුන් කවුද? ඇමැත්තුමා මම සිරිපාල. සිරිපාල කිව්වේ? මම ඇමැත්තුමා කබරයාවල වත්තේ ගුණපාලගේ පුතා. කබරවත්තේ ගුණපාල. ඔව්. අර පක්ෂ මාරු කරන්න නැති මෝඩයා. තමුන් උගේ පුතාද? හරි. මුඩදාවේ. තාත්තා කිව්වා අද ඇමැත්තුමාගේ උපන්දිනේ කියලා. ඉතින්. ඉතින් අපේ තාත්තා කිව්වා මේ ඇමතිතුමා පක්ෂ මාරු කරාට කමක් නැහැ. මේ යන විදියට ගියොත් එහෙම කවදා හරි ඇමතිතුමා මේ රටේ මුල් නායකයා වෙලා තමයි නවතින්නේ කියලා. ඒක නිසා එතුමාගේ ජීවිතේට වටිනාම තෑග්ග හොඳට කල්පනා කරලා බලලා දීපන් කියලා අපේ තාත්තා ලෙඩ ඇඳේදී කිව්වා ඇමතිතුමා. එහෙම දෙයක් කිව්වද පුතේ? මට හරි දුකයි ගුණපාලයා ගැන. දැන් කො තාත්තා? ගිය සුමානේ ඇමතිතුමා ලෙඩ ඇඳේම මලා. මං ඉතින් මේ තාත්තා කිව්ව විදියට තාත්තගේ අවසාන කැමැත්ත ඉෂ්ට කරන්න කියලා ආවේ. ඇමතිතුමාගේ උපන්දිනේ මල්ලලා මේ තෑගි ටිකකුත් අරගෙන. මට ගුණපාලගේ මලගෙදරටවත් එන්න බැරි වුණානේ. මේ ගුණපාලගේ අවසාන ඉල්ලීමට මට ගෙනාපු ජීවිතේ වටිනාම තෑග්ග මොකද්ද? ඇමතිතුමා මේ එකක් නෙවෙයි දෙකක්ම ගෙනාවා. සංස්කෘතිය සදාචාරය උගනිමි. උගනිමි. මේ මොකද්ද මේ? මේ මොකද්ද කොමේ? මුලක් පොතනම් කමක් නැහැ කියකි. මොන මොකලටද දෙක මුලක්? ඇමතිතුමා අපේ තාත්තා නිතරම කියනවා මේ ඇමතිතුමාට මුල මතක නෑ කියලා. මුල මතක නැත්තෝගේ?